හොඳයි. එහෙනම් පුතේ හැමෝටම අයබෝවන්. සුබ දවසක් සියලුම දරුවන්ට. රයිට්. ඔන්න අපි අද දවසේ 2025 A level කණ්ඩායමට විශේෂ වැඩක් ආරම්භ කරන්න තමයි හදන්නේ. 2025 A level. අපි දන්නවා දැන් මේ වෙනකොටත් 2025 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේදී පැවැත්වෙනවා. ඉතින් ඒ නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ඔයාලගේ උසස් පෙළ විභාගයේ පුතේ අරමුණු කරගෙන ව්‍යාපාර අධ්‍යයන විෂය වෙනුවෙන් අද දවසේ අපි ආරම්භ කරන ස්පීඩ් තියරි ක්ලාස් එක. රයිට්, ස්පීඩ් තියරි. තියරි කිව්වට තියරි පාඩම් ටික විතරක් නෙමෙයි, ප්‍රශ්න පත්‍ර මේ කියන දෙකේම එකතුවක් විදියට යන සුවිශේෂී ප්‍රෝග්‍රෑම් එකක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න තමයි අද මේ විදියට Zoom meeting එකක් දැම්මේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා කෙටි වෙලාවක් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාගේ ජීවිතයට ලැබුණ හොඳ අවස්ථාවක් මේක. පහුගිය කාලවලදී දැන් මෙතන ඉන්න දරුවෝ ෆස්ට් ෂයි වෙන්න පුළුවන්, සෙකන්ඩ් ෂයි වෙන්න පුළුවන්, තර්ඩ් ෂයි වෙන්න පුළුවන්. මේ හැමෝටම පොදුවේ ගැලපෙන විදියට තමයි මේ වැඩසටහන මම නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? එතකොට දැන් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණත් එක්කම තමන්ගේ තියෙන අඩුපාඩු හඳුනාගෙන තමන්ට බලාපොරොත්තු වන ප්‍රතිඵලයට යන්න බැරි වුණ දරුවන් මේ වෙලාවේ දෙවන වරමක් ගැන හිතමින් ඉන්නවා නේද? අනිවාර්යෙන් ඒ දෙවන වරම ඔයාට සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට 2025 කණ්ඩායම කියන්නේ ෆස්ට් ෂයි දරුවන්. එතකොට එයාලටත් ඔන්න ප්‍රමාණවත් කාලයක් ලැබිලා තිනවා තමන්ගේ අතින් උන අඩුපාඩු සියල්ලම මගහරවගෙන පිළිවෙලකට මේ වැඩේ පටන් ගන්න. ඉතින් පුතේ A level විභාගය කරද්දී ඇත්තටම ඔයාලා විවිධයිනේ. අපි ගුරුවරු විදියට හැමෝටම එක විදියකට පොදුවේ ඉගෙනුවට සීමිත පිරිසක් තමයි ඇත්තටම මුලින් ඉඳලම වැඩ කරන්නේ. ඒ මුලින් ඉඳලම පිළිවෙලකට එදිනදා වැඩ කරන අයට ඇත්තටම හොඳ රිසල්ට් එකක් එනවනේ. ලංකාවේ ගත්තොත් ඒ අයිලන්ඩ් රෑන්ක් එකනේ මුල් පෙළ ඉන්නේ. අන්න ඒ විදියට මුලින් ඉඳලම වැඩ කරගෙන එන අය. ඒ අතරතුරේ අවසාන කාලයේදී අ, වැඩි බරක් තියලා වැඩ කරන අයත් ප්‍රතිඵල එන දවසට ඊටාම හොඳ ප්‍රතිඵලයක් Tamanට අත්පත් කරගෙන තියෙනවා. ඉතින් ওই අත්දැකීම් එක්ක අපිට දැන් සෙකන්ඩ් ෂයි කරන අයට සහ ෆස්ට් ෂයි කරන අයට ප්‍රමාණවත් කාලයක් තියෙනවා නොවැම්බර් මාසේ වෙනකොට ඔයාට ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ තියෙන සියලුම පාඩම් ආවරණය කරගෙන ප්‍රශ්න පත්‍ර, පාස්ට් පේපර් මේ සියල්ලම ආවරණය කරගන්න අපිට ප්‍රමාණවත් කාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මගේ දැනට යන තියරි රිවිෂන් පන්ති තියෙනවා. ඒ සියල්ලම ඒව වෙනම යන ක්ලාස් නේ මුලින් ඉඳන් කරගෙන යන ඒවානේ. ඊට ඒ පන්ති වලට ඔයාලව සම්බන්ධ කරගන්නේ නැතුව ඔයාලා වෙනුවෙන්ම වෙනමම ක්ලාස් එකක් පටන් ගන්නවා. මුලින් ඉඳලම විෂය නිර්දේශය අපිට ආවරණය කරගන්න අවස්ථාව ලැබෙන විදියට. ඉතින් මේකෙන් පුතේ ඔයා අනිවාර්යෙන් ප්‍රයෝජනයක් ගන්න. රයිට්. තව පහු වෙලා අපිට මේ වැඩේ පටන් ගන්න බෑ. මම සූදානම්. මම ලොකු වෙහෙස මහන්සියක් වෙලා තමයි ඔයාට මේ වැඩේ කරන්නේ. හරිද? ලේසි නෑ. මාස 6යි කිව්වට අපිට මාස 5යි හරියටම තියෙන්නේ. දැන් මේ මාසෙත් ඇත ඇරියොත් මාස 5ක වගේ කාලයක් තියෙන්නේ. නේද? නොවැම්බර් මාසේ අපිට ගන්න බෑනේ. නොවැම්බර් මාසේ එක්සෑම් තියෙනවා. ඊට කලින් සියල්ල ඉවර කරන්න ඕන. ඒකට අපි ජූනි මාසේ ඉඳලා ගත්තොත් පුතේ ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්. ඔය කියන මාස 5යි අපිට හරියටම මේ සියල්ලම කවර් කරගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාට කියන්නේ මෙහෙමයි පුතේ. අපිට මේ විභාගේ ගොඩ දා ගන්න ඕනේ කියලා උවමනාවක් ඇති වෙන වෙලාවක් තියෙනවනේ. මම නිතරම මගේ ක්ලාස් වල ළමයින්ට කියන්නේ අපි කොච්චර ඔයාව දිරිගන්වන්න දේවල් කිව්වත් ඇත්තටම මේක කරගන්න ඕනේ කියලා ඔයාට උවමනාව ඇති වෙන්න ඕන. අන්නේ උවමනාව ඇතිවෙන මොහොතක් එනවා. හරිද? දැන් මෙතන ඉන්න දරුවන්ට නම් ඇත්තටම ඒ උවමනාව ඔන්න දැන් ඇති වෙලා තියෙනවා. හරිද? සෙකන්ඩ් ෂයි දරුවෙක් ඉන්නවනම් තමන්ගේ කලින් රිසල්ට් එක බලලා ඒ ගැන පසුතැවීමකුත් එක්ක ලොකු අ, ගැම්මකින්නේ මේ වැඩේට ඔයා එන්ටර් වෙනවා වෙන්න පුළුවන්. රයිට්. ඉතින් ඔය කොහොම වුණත් ඔයාට මේ උවමනාව ඇති වෙන වෙලාවේ
අපි ගැම්මෙන් මේ වැඩ ටික පටන් ගමු. මේකේ සාර්ථක අවසානයක් අපිට අනිවාර්යයෙන්ම පුතේ දකින්න පුළුවන්. හරිද? ඉතින් මම සූදානම් ව්‍යාපාරත් දෙන්නේ විශේෂයට ඔයාට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්න. මේක හරීම පිළිවෙලකට සැලසුමකට කරන වැඩක්. අතරින් පතරින් තනින් තනින් එහෙම නෙමෙයි පිළිවෙලකට සැලසුමකට යන්න ඕන වැඩක්. එතකොට මම දැන් ඔයාට වැඩ පිළිවෙල තව ටිකකින් පැහැදිලි කරනවා. මම පිළිවෙලකට සැලසුමකට ඔයාට සියලුම දේවල් ටික ආවරණය කරලා දෙනෝ. මම කියන විදියට ඔයාලා ගෙදර ඉඳන් හරි කොහෙවත් බස් වල රස්තිය අඩු වෙන්න දෙයක් නැහැ. මම කියන විදියට ඔයාලා ගෙදර ඉඳන් වැඩ ටික එදිනෙදා වැඩ ටික එදිනෙදා කවර් කරගෙන යනවා. හරි. එතකොට අපිට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. හරි. ඇත්තටම මුලින් ඉඳන් ඉගෙනගත්ත දරුවෝ වුණත් මේ අන්තිම කාලේ තමයි මුලින් ඉඳන්ම මේවා පාඩම් කරන්න එහෙම ගන්නෙ. නේද? ඉතින් ඔයාට පුළුවන් ඒ අයත් එක්ක තරඟ කරන්න බැරි නෑ. ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් තරඟ කරන්න. එකම එක දෙයයි තියෙන්න ඕන. ඔයා දැඩි තීරණයක් ගන්න ඕන පුතේ මේක කරනවද නැද්ද කියලා. හරිද? ඔයා දැඩි තීරණයක් ගන්න. මේක මේ මාස පහ මං උපරිම විදියට කැප කරලා අනිවාර්යයෙන්ම මං හොඳ රිසල්ට් එකක් දානවා කියන මේ දැඩි තීරණය ගන්න. තීරණේ අරගෙන මේ මාස පහ ඇතුළත Tamanගේ සම්පූර්ණ අවධානය Tamanගේ සම්පූර්ණ ප්‍රමුඛනේ වේට් එක Tamanගේ බර තැබීම මේ A level විභාගයට දාන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. හරිද? එහෙම සූදානම් දරුවන්ට ඔන්න ව්‍යාපාර අධ්‍යයනයේ විෂය පිළිවෙලකට කරගන්න හොඳ අවස්ථාවක් තමයි අද දවසේ ඔයාට මේ ලැබිලා තියෙන්නේ. හරිද? ඉතින් මෙහෙමයි. අපිට පුතේ එක විෂයක් විතරක් මෙහෙම පිළිවෙලකට කරගෙන හරියන්නේ නැහැ. ඇත්තටම ඔයා මේ වැඩේ පටන් ගන්නව නම් ඔයා විෂයන් තුනම පටන් ගන්න හරියට මුලින් ඉඳන්. හරිද? දැන් සමහර විට ඔයාට අනිත් සබ්ජෙක්ට් අවුලක් නැතුව ඇති. හරිද? දැන් accounting එහෙම මුලින් ඉඳන් ගේම ගහගෙන ඉන්න. ඔය BS එහෙම සමහරුන්ට අන්තිම කාලේ වෙද්දී අවුල් වෙනවනේ. මම ඒකටත් හේතු ටික කියන්නම්. හරිද? දැන් ඔයාලට ඇති මට මේ ඔයාලා ගාව නෝට්ස් තියෙනවා. නමුත් ප්‍රශ්න පත්‍රයකට උත්තරයක් ලියා ගන්න තේරෙන්නේ නැහැ. උත්තර ලියනේවත් වැරදිනවා නේ. ලියන උත්තරත් වැරදි. හරිද? මේවට ඇත්තටම හේතු තියෙනවා පුතේ. හේතු තියෙන්නේ මඟ පෙන්වීමේ ඇතිවන ගැටලු තමයි ගොඩක්ම තියෙන්නේ. ගුරුවරු විදියට ගුරුවරු මඟ පෙන්වන එකේ ගැටලුවක් තියෙනවා. බහුතරයක් ගුරුවරු මේ ව්‍යාපාරත් වෙන විෂයට. හරිද? ඉතින් ඔය හැම දෙයක්ම අපි තෝරා බේරාගෙන මේ දේවල් විසඳගෙන සාර්ථක ගමනක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. මම ලෑස්ති ඔයාලට නිවැරදි මඟ පෙන්වීමක් මේ විෂයට කරා. රයිට්? ඉතින් මම කියන්නේ ඔයාලා මේ විෂය විතරක් නෙමෙයි පුතේ අපිට හොඳ රෑන්ක් එකකට යන්න නම් අපි විෂයන් තුනම සමබරව කරන්න ඕන. හරිද? ඔයාලා මොනම අවස්ථාවකදීවත් ඕඩර් එකක් දාගන්න එපා විෂයන් තුනේ. accounting තමයි වැඩිපුර කරන්නේ. BS ඊළඟට, econ ඊළඟට. හරිද? ප්‍රමුඛතාවයන් මෙන්න මෙහෙම ප්‍රමුඛතාවයන් දාගන්න එපා. එහෙම වුණොත් ඇත්තට මේ විදිහට මේ රිසල්ට් එක එන්නේ. දැන් මේ අවුරුද්දේ ළමයිනුත් රිසල්ට් කියන්න ආවම එහෙම ප්‍රමුඛතාවයක් දීපුවට A. අනිත් ඒවට B. හරිද? ඉතින් රෑන්ක් එක ගොඩාක් පස්සට යනවනේ. Taman බලාපොරොත්තු වෙන කැම්පස් එකට යන්න බැරි වෙනවා. එහෙම බෑ. ඔයා මේ ගමන සාර්ථකව යනවා නම් විෂයන් තුනටම එක හා සමාන බර තැබීමක් දෙන්න. විෂයන් තුනටම එක හා සමාන බර තැබීමක් දීලා ඔයා සමබරව මේ ටික කරගෙන යන්න ඕන. හරිද පුතේ? රයිට්. එහෙනම් දැන් මම කියන්නේ අපි හිතමුකෝ මෙතන ඉන්නවා නම් ඇත්තටම පහුගිය කාලවලදී කිසිම වැඩක් පිළිවෙලට කරේ නැහැ. පන්ති ටිකට හරියට යන්න උනේ නැහැ. Tamanගේ ගැටලු නිසා එහෙම නැත්නම් ගෙවල් දොරවල් වල මොන හරි ගැටලු නිසා හරි. ඒ අය එහෙනම් මුලින් ඉඳලා වැඩේ පටන් ගන්න. රයිට්. දැන් ඕන තරම් ගුරුවරු මුලින් ඉඳලා කරන ක්ලාස් පටන් ගන්නවා. මොකද මේ කාලේ හරි කියන්නේ ප්‍රමාණවත් කාලයක් අපිට තියෙන හින්දා මුලින් ඉඳන් පටන් ගන්න. එනම් ඔයා accounting පන්තියකුත් ඒ වගේ හොයාගන්න. හරි. අවශ්‍ය නම් මට මැසේජ් එකක් දාන්න. මම එහෙම දන්න ක්ලාසස් වලට ඔයා යොමු කරන්නම්. ඉකෝන් කරන අය එහෙම මුලින් ඉඳන් මේවට මේක කරගන්න ඕන මුලින් ඉඳන් පටන් ගන්න. ඇත්තටම accounting කියන එක පුතේ ඔයාට මුල් ටික බැරි නම් මේ දැන් මේ දවස්වල කරන 13 වසරේ මේ පාඩම් ටික අල්ලගන්න බෑනේ. පෞල් ව්‍යාපාර සමාගම් ඊට පස්සේ කොස්ටින් නේ පිරිවැය ගිණුම් කරන ওই පාඩම් එහෙම අල්ලගන්න බෑ. මුල් ටික බැරි නම්. ඒ වගේම හොඳ රිසල්ට් එකකට යන්නත් බෑ මුල් ටික බැරි නම් 12 වසරේ පාඩම් ටික බැරි නම්. ඉතින් ඔයා කරන්න ඕනේ එහෙනම් ඒකත් මුල ඉඳලා පටන් ගන්න. හරිද? මම කියන්නේ ඒක මුලින් ඉඳන් ලස්සනට පිළිවෙලට කරගෙන ආපු අය ඕනේ නැහැ. හරිද? මම කියන්නේ
මුලින් ඉඳන් මේක කරගන්න අවශ්‍යතාවයක් තියෙන අය පටන් ගන්න. එහෙම ක්ලාසස් ඕන තරම් තියෙනවා. හරිද? පාඩම් ටික කවර් කරලා දෙන පේපර්ස් ටික කරවන ඒ YouTube එකේ බැලුවහම ඕන තරම් ගුරුවරු ක්ලාස් කරනවා. ඉතින් එයින් එකකට සම්බන්ධ වෙන්න. පැහැදිලිද? right? ඔව්. මේ වැඩේ පටන් ගන්නව නම් පුතේ මම ඒක කිව්වේ අවශ්‍ය වෙන්නේ එකම එක දෙයයි ඔයා දැඩි තීරණයක් ගන්න මේක කොහොම හරි ගොඩ දා ගන්නවා කියලා. අනිවාර්යයෙන්ම මම මේ මාස පහේ ගේමක් ගහලා කැම්පස් යනවාම කියන තීරණය ගත්තොත් අපිට මේක කරන්න පුළුවන්. එහෙම නැතුව කලින්ම ගේම ඔයා එහෙම නැත්නම් ෆස්ට් ෂයි එකේ කරපු විදියට හරි සෙකන්ඩ් ෂයි එකේ කියන්නේ ෆස්ට් ෂයි එකේ කරපු විදියට හරි අ, මේ ප්‍රථම වතාවට මුහුණ දෙන දරුවෙක් ෆස්ට් ෂයි දරුවෙක් එයා පහුගිය අවුරුදු වල වැඩ කරපු විදියටම නම් මේකත් පටන් ගන්නෙ නිකම් පාඩම් ටික විතරක් කම්ප්ලීට් කරගෙන වැඩක් නෑ පුතේ. අපි ප්ලෑන් එකකට යන්න ඕන. හරිද? ඔයාලා කෙටි කාලයක් තුල අපෙන් මඟ පෙන්වීම අරගෙන වැඩි කාලයක් ඔයා තනියම වැඩ කරන්න. අන්න ඒක තමයි වෙන්න ඕන දේ. පැහැදිලිද? උදේ ඉඳන් රෑ වෙනකම් පන්ති වලට ගියා කියලා අපිට රිසල්ට් එක හදන්න බෑ. රයිට්? රිසල්ට් එක තමන්ගේ රිසල්ට් එක හදාගන්න කෙනා අඩු කාලයක් තුල මඟ පෙන්වීම අරගෙන වැඩි කාලයක් තමන් තනියම ගෙදරදී වැඩ කරනවා. එහෙනම් ඒකට ලෑස්ති නම් අපි මේ වැඩේ පටන් ගමු. හරිද? රයිට්. මම එහෙනම් අද දවසේ ඔයාලට දැන් උගන්වන්නේ නැහැ. රයිට්. මම මේ ආරම්භක සම්මන්ත්‍රණයක් සහ මේ වැඩසටහන හඳුන්වා දීමක් පමණයි කරන්නේ. සහ ඔයාලව ලියාපදිංචි කර ගන්න ඕන. නිබන්ධන ලැබෙන විදිය, මේ හැම දෙයක්ම පැහැදිලි කරන්න තමයි මේ මීටින් එක දැම්මේ. එතකොට අපි ඔයාලව හෙට සහ අනිද්දා දවස් ඇතුළත ලියාපදිංචි කිරීම කරලා පෝයෙන් පසුව ඒ කියන්නේ 14 වෙනිදා පළවෙනි නිබන්ධන පාර්සල් එක ඔයාලට නිකුත් කරනවා. මොකද නිබන්ධන අතේ තියෙන්න ඕන අපේ ඉගැන්වීම් කටයුතු සිදු කරන්න. ඉතින් මම මුලින්ම වැඩපිළිවෙල පැහැදිලි කරන්නම්. හරිද? හොඳට අහගන්නකෝ. ඔයාට මේ වැඩසටහන හොඳයි නම් සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් බලනවා මේ අර මුලින් ඉඳන්ම පටන් ගන්න ක්ලාස් එකක් කිව්වහම 13 වසරේ පාඩම් අන්තිම මාස දෙකේ වගේ කරලා දායිද කියලා. එහෙම නැත්නම් වීඩියෝ ටිකක් දෙයිද දන්නේ නැහැ ටියුට් එකත් එක්ක කරගනින්න කියලා. නෑ. එහෙම නෙමෙයි. අපි දන්නවා පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ගත්තාම හරිද? ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ගත්තාම මේකේ තියෙනවා සම්පූර්ණ තියරි පාඩම් 18ක්. පාඩම් 18ක්. තියරි පාඩම් 18ක් තියෙනවා. ඕක අපි 12 13 කියලා මෙහෙම වෙන් කරොත් දැන් ක්ලාස් එක මම කරන්නේ මේ විදියට නිසා මෙහෙම වෙන් කරනවා. හරි 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය කියලා. 12 ශ්‍රේණිය. 12 ශ්‍රේණියට අදාළව තියෙනවා පාඩම් ඒකක 7ක්. sorry පාඩම් මේකක 11ක්. හරි 12 වසරට අදාළව පාඩම් මේකක 11යි. 13 ශ්‍රේණියට අදාළව පාඩම් ඒකක 7ක් තියෙනවා. ඔන්න ඔහම වෙන් වෙන්නේ. හරිද? ඉතින් මම දකින විදියට පුතේ ඔයාලට පේපර් එකකට උත්තරයක් ලියා ගන්න බැරි නම් පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැත්නම් හරිද? මේවට හේතු තියෙනවා. අපේ ළමයින්ට බහුතරයක් දෙනාට ඒ කියන්නේ පටන් ගනිද්දි නිකන් ලේසිම විෂය තමයි ව්‍යාපාරාධ්‍යන විෂය කියන්නේ. හැබැයි මේ කාලේ වෙනකොට ගොඩාක් අයට අමාරුම විෂය වෙලක් තියෙන ව්‍යාපාරාධ්‍යන විෂය. ඔකට ප්‍රධාන හේතුව තමයි ඔයාලා යන සමහර ක්ලාස් වල මම කියන්නේ සමහර ක්ලාස් වල විෂය නිර්දේශයෙන් පිට ගොඩක් දේවල් උගන්වනවා. හරිද? අර පොත්පත්වල තිබෙන දේවල් දැන් උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. හරිද? දැන් මෙන්න මේ වගේ ව්‍යාපාරාධ්‍යන විෂය වෙනුවෙන් තියෙනවා පුතේ පොත්. හරිද? මෙන්න මේ පොත්පත්වල තියෙන හැම දෙයක් මම දන්නවනේ කියන්නේ මමත් ඔය ගුරුවරුන්ගේ ටියුට්ස් එහෙම බලනවනේ. හරිද? එහෙම බලනවා අනිවාර්යෙන්. ඉතින් අපේ ශේෂ්ත්‍රීන් අයගේ තියෙන දේවල් අපි හොයලා බලනවා. මගේ දේවලුත් වෙන ගුරුවරු බලනවා ඇති. එතකොට මෙන්න මේ පොත්පත්වල තිබෙන දේවල් ව්‍යාපාරාධ්‍යනය පිළිබඳ අර
අපේ විෂය නිර්දේශයෙන් එහාට ගියපු දැනුමක් ළමයින්ට දෙන්න ගුරුවරු උත්සාහ කරනවා. මම ඕක ප්‍රධාන හේතුවක් විදිහට දකිනවා අපේ ළමයින්ට මේ සබ්ජෙක්ට් එක එපා වෙන්න. අපිට විෂය නිර්දේශයක් දීලා තිනවා. මේ පාඩම් 18ට අදාළව ඔයාලට උගන්වන්න ඕන මොනවද කියලා නිර්ණායකත් එක්ක ලස්සනට ගුරුවත් පොතේ පැහැදිලි කිරීමක් දීලා තිනවා. එතකොට ඔතනින් පිට හරිද දේවල් ඉගෙනුවාම වෙන්නේ ළමයා දන්නේ නැහැ මේක විෂය නිර්දේශය තුල තිබෙන දෙයක්ද විෂය නිර්දේශයෙන් පිට දෙයක්ද කියලා. අපේ ළමයි මොකද කරන්නේ? ඔය ඔක්කොම මුල ඉඳන් පාඩම් කරනවා. හරිද? විභාගෙට එනවද නැද්ද කියලා දන්නේ පාඩම් කරන එක තමයි කරන්නේ. ඉතින් මතක හිටින්නේ නැහැ. අර දරන්න බැරි තරම් විෂය කරුණු ප්‍රමාණයක් පාඩම් කරනවා කියන්නේ පුතේ මතක හිටින්නේ නැහැ. හරිද? ඒක කරන්න අපහසුයි. පාඩම් 18ක් තියෙනවා. ඉතින් ඔයාට මම මඟ පෙන්වන්න සූදානම් දැන් පේපර් එකේ හැදෙන ස්ට්‍රක්චර් එකටම අදාළ කරන තියරි කොටස් ටික සංකීර්ණ නැතුව අපි බොහොම සරලව ඒ තියරි කොටස් ටික ඔයාට උගන්වනවා. අනවශ්‍ය දේවල් නෑ පුතේ. අනවශ්‍ය දේවල් දාගෙන අනවශ්‍ය විදියට පැහැදිලි කිරීම දාගෙන මේ වැඩේ කරන්න බෑ. ඇත්තටම පේපර් එකක් දැන් ව්‍යාපාර අධ්‍යයනයට දාලා මේ වගේ පේපර් එකක් කරන්න නම් ඔයාලට හරිද? මේ කේස් ස්ටඩි එකක් කරන්න නම් හොඳට තියරි දැනුම ඕන. තියරි දැනුම නැතුව අපිට ව්‍යාපාර අධ්‍යයනයේ පේපර්ස් කරන්න බෑ. අනිත් දේ තමයි හොඳට මතක තියාගන්න මේක හිතලා ලියන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මම දැකලා තිනවා සමහර අය කියනවා මේක හිතලා ලියන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් කියලා. බෑ. ස්ථිරයි බෑ. ඒ කියන්නේ අහන ප්‍රශ්නෙට අපිට හිතන දේවල් අපි එහෙම හිතන දේවල් ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. මම ඒකයි මුලින්ම කිව්වේ සමහර ළමයි උත්තර ලියනවා. ඒ උනට ලකුණු නැහැ හැමදාම. ඒ කියන්නේ හදාල තියරි එක ප්‍රශ්නයට ගලපන්න තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ගැටලු රාශියක් තියෙනවා පුතේ. මේ කාලේ වකවානු වෙනකොට 2025 දරුවන්ට. ඉතින් ඕක අපි හදා ගන්න ඕන. ඕක තව පහුවෙලා හදන්න බෑ. හරිද? රයිට්. මම ඔයාට කියන්නේ ඔයා අංක 1ටම තියරි ටික හරියට ඉගෙන ගන්න. හරිද පුතේ? ඔයාට විෂය නිර්දේශය තුල තියෙන කිසිදු කරුණක් මිස් කරන්නේ නැතුව තියරි ටික හොඳට උගන්වනවා. උගන්වනවා කියන්නේ පුතේ මේ නෝට් එකක් මම කියවනවා ඔයාලට ලියා ගන්න කියන එක නෙමෙයි. ඒ තියරි උගන්වන කොටත් මම සමහර දේවල් කියන පුතේ මෙතන තරුවක් දාගන්න. මෙතනින් තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. තියරි එකක් ඉගෙනුවාම මේකෙන් MCQ එකක් දහන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්නයක් දහන්නේ කෙටි හා නිශ්චිත ප්‍රශ්නයක් දහන්නේ එහෙම නැත්නම් කේස් ස්ටඩි එකක් අහනවද කියලා මම ඒකත් කියනවා. උගන්නන ගමන් ප්‍රශ්නේ හැදෙන විදියත් ළමයින්ට කියනවා. හරිද? අන්න එහෙම මඟ පෙන්වීමක් තමයි ඔයාට මේ කාලෙදී ඕන. හරිද? එහෙනම් මේ අවුල් වෙලා තියෙන විෂය නිර්දේශය ඔයාට පුතේ සරලවම නීට් එකටම අපි වැඩේ කරගන්න ඕන. එතකොට ඔය තියෙන අර මේ සබ්ජෙක්ට් එකට තියෙන අර එපා වුණ ගතිය ඔයාට නැති වෙනවා. පැහැදිලිද? ඉතින් ඔයාට මම තියරි ටික මුල ඉඳලම, ඒ කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන්. අපි දන්නවා පළවෙනි පාඩමනේ. පළවෙනි පාඩම කියන්නේ පේපර් එකේ වැඩිපුරම ප්‍රශ්න සංඛ්‍යාවක් අහන පාඩම. ඒතකොට සමහර ළමයි ඉන්නවනේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න අහුවත් ලියා ගන්න බෑනේ. හරිද? ලියා ගන්න බෑ. ඒ කියන්නේ තියරි දැනුම නැහැ. හොඳට තැම්පත් වෙන්න තියරි දාලා නැහැ. පැහැදිලිද? රයිට්. එහෙනම් අංක 1ට ඔයා මම දකිනවා ව්‍යාපාර අධ්‍යයනය ඒ කියන්නේ ආර්ථික විද්‍යාවටත් හරිද මේ කියන දේ අදාළයි. නිකන් ඔයා මැදින් රිවිෂන් පන්ති වලට සම්බන්ධ වෙන්න එපා. ඔයාට තියරි දැනුම ඕන පොතේ ඉක්කොන් වල ගොඩ දා ගන්නවා. අනිත් හැම විෂයකටම අදාළයි. ඒ කවුන්ටිනුත් ඒ වගේ. ගාන හදන විදිය හොඳට පුළුවන් වෙන්න ඕන. ගණන් කොපි කරලා හරියන්නේ නැහැ. නේ? හදන ගානක් බලාගෙන ලියාගෙන හරියන්නේ නැහැ. එහෙනම් අපි මේ හැමදේම අවබෝධයකින් පටන් ගන්න ඕන. හරිද? රයිට්. ඔයාලට මම උගන්වන විදි බලන්න ඕන නම් මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම පාඩම් කිහිපයක වීඩියෝස් දාලා තිනවා. මම ඒක අර channel එකක් විදිහට ප්‍රොමෝට් කරන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඔයාට බලන්න කැමති දරුවෙට මම උගන්වන විදිය බලන්න වීඩියෝස් කිහිපයක් 12 13 පාඩම් කවලමට දාලා තියෙනවා. හරිද? ඒතර ඔයාට ඉගැන්වීම බලනකොට තේරුම් ගන්න පුළුවන් ඕනෑම තියරි කරුණක් පැහැදිලි කරන්නේ කොහොමද කියලා මම. හරිද පුතේ? රයිට්. එතකොට දැන් අපි වැඩේ ගැන කතා කරමු. එහෙනම් අනවශ්‍ය විෂය කරුණු නැතුව හොඳට අපි විෂය නිර්දේශයේ අත්‍යවශ්‍යම දේවල් ටික මතක හිටින විදියට කතා කරමු. හරිද? ඉතින් මේක ස්පීඩ් තියරි ක්ලාස් එකක් කිව්වට පුතේ මේ වේගයෙන් උගන්නගෙන යන්නේ නැහැ මම. මේක ස්පීඩ් කියන්නේ කාලය අඩුයි. අපිට තියෙන මාස 5යි. ඒ මාස 5 තුල වැඩි කාලයක් අරගෙන උගන්වනවා.
හරිද? සාමාන්‍යයෙන් අපි තියරි පන්තියක් කරගෙන ආවි මුලින් ඉඳන් පැය දෙකක් නේ සතියකට පැය දෙකක් පැය දෙකමාරක් වගේනේ. එහෙම පන්තියක් නෙමෙයි. හරිද? සතියකට දවස් දෙකක් හෝ තුනක් ඔයාලට. මුලින් මම දවස් දෙකකට පන්ති ආරම්භ කරනවා. සතියට දවස් දෙකක් තියෙනවා. හරි? ඊට පස්සේ දවස් 3කට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් පටන් ගත්තම දවස් 3කට මේ පන්තිය යනවා. මෙහෙමයි ඉතින්. ඒ කියන්නේ එහෙම කාලයක් අරගෙන තමයි අපි පිළිවෙලට මේ වැඩේ කරන්නේ. හරිද? right. එතකොට පුතේ මේක අර මුල ඉඳලා පටන් ගන්න ක්ලාස් එකක් කිව්වට 12 ටික කරලා අන්තිමට මේ 13 පටන් ගන්නව නෙමෙයි. අපි දෙපැත්තෙන් පාඩම් ටික පටන් අරගෙන එනවා. හරිද? මේ පැත්තෙන් පළවෙනි පාඩම ව්‍යාපාර පදනම සහ පරිසරය. දෙක ව්‍යාපාර සමාජ වගකීම්. ව්‍යාපාර සමාජ වගකීම් සහ ආචාර ධර්ම. මේ පැත්තෙන් 12 වෙනි පාඩම 13 වසරේ පළවෙනි පාඩම කියන්නේ අපි නිබන්ධන වලින් ගත්තොත් 12 වෙනි පාඩම. කලමනාකරණය. කලමනාකරණය. 13 මෙහෙයුම් කලමනාකරණය. හරිද? දැන් මෙහෙමනේ ළමයි. මේ තියරි පාර්ට්ස් ටික අපි දවස් දෙකක කරන්නේ. උදේ තමයි පන්තිය තියෙන්නේ. මම දවස් ඔක්කොම කියන්නම්. එතකොට දැන් අපි දන්නවා මේ පාඩම් දෙකේ තියරි ටික හරියට ගොඩ දාගත්ත කියන්නේ MCQ හිස්තැන් පුරවන ප්‍රශ්න ඒවා ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් තෝරගෙන ලියන්න පුළුවන්. මේ පැත්තෙන් මේ පාඩම් දෙක ගොඩ දා ගන්නවා කියන්නේ සෙකන්ඩ් පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නේ තෝරගෙන ලියන්න පුළුවන් ලකුණු 20 ප්‍රශ්නේ. නේද? අපි දන්නවා සෙකන්ඩ් පේපර් එක ගත්තොත් 12 වසරෙන් ප්‍රශ්න 4ක් තියෙනවා 13න් ප්‍රශ්න 4ක් තියෙනවා 5ක් ලියන්න ඕන 8න් 5ක් ලියන්න ඕන අපි මම පේපර් එකේ ස්ට්‍රක්චර් එකත් ඔයාලට මතක් කරන්නම් 8න් 5ක් ලියන්න ඕන එතකොට ඔයාලට මේ තියරි ටික කතා කරගෙන යනකොට වෙන වෙනම ඒ පාඩම් වලින් විභාග ආකෘතිය ප්‍රශ්නත් අපි සාකච්ඡා කරනවා හරිද එහෙනම් දින දෙකක තමයි පාඩම් දෙපැත්තෙන් අපි කරගෙන යන්නේ අපි දන්නවා පුතේ දැන් 12 වසරේ විෂය නිර්දේශය ගත්තොත් ඇත්තටම හැම පාඩමක්ම ලොකු පාඩම් නෙමෙයිනේ. දැන් ඔය විවසායකත්වය, සුළු හා මධ්‍ය පරිමාණ, රක්ෂණය, ප්‍රවාහනය, sannivedanaya ඕවා ළමයි සාමාන්‍යයෙන් පැය දෙකකින් තුනෙන් වගේ ඉවර කරන්න පුළුවන් පාඩම්. හරිද? පොඩි පාඩම් මේවා. right? ඉතින් අපි පන්තිය තුලදී අර අනවශ්‍ය කතා නැහැ. මම පටන් ගන්නවා සම්පූර්ණ කාලේම එක දිගට උගන්වගෙන යනවා. හොඳේ. දැන් ඉතින් ඒක තියෙන්නේ පෙර රස කතා කීක මම කොහොමත් ක්ලාස් වල එහෙමනම් කරන්නේ නේද රස කතා ආහා නිකන් එහෙම ජොලි කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි අපිට මේ කාලේ ඉතා වටිනවා අපි වැඩ කරන්න ඕන හරිද එහෙනම් මුලින් ඉඳන් පටන් ගන්න ක්ලාස් එකක් කිව්වට පුතේ ඔයාලට දෙපැත්තෙන් ලස්සනට තියරි ටික දවස් දෙකක යනවා හරිද උදේ වරුවේ තමයි ක්ලාස් එක පටන් ගන්න ඉතින් දැන් ඉස්කෝලේ එහෙම නේද ඉස්කෝලේ යන්නත් ඕන නමුත් උදේ වරුවේ තමයි මම ක්ලාස් එක දාන්නේ මොකද වැඩි වෙලාවක් කරන්න ඕන උදේ 8 ඉඳන් මම ඔයාලට ටයිම් ටික දාන්නම්. හරි. එහෙම තමයි වැඩේ යන්නේ. right. එතකොට ඔයාලට පුතේ දැන් අපි නිබන්ධන පාර්සල් එක එවනවා. දැන් මේ තින්නේ අපේ පළවෙනි පාඩමේ නිබන්ධනය. හරි. ව්‍යාපාර පදනම සහ පරිසරය. ඊළඟට මේ තින්නේ 12 වෙනි පාඩමේ නිබන්ධනය. කළමනාකරණය. මගේ තියරි පන්තියේ තියෙන මේ නෝට්ස් එකම තමයි මුලින් ඉඳන් කරන පන්තියේ තියෙන නෝට් එකම තමයි. මේ කවර් පේජ් එකෙන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන එච්චරයි. ඒතර ඔයාලට කිසිම තියරි කොටසක් මිස් වෙන්නේ නැහැ. අර රිවිෂන් එකක් කියලා මේ තැනින් ටික කරනව නෙමෙයි සියල්ලම කරනවා. හැබැයි මේ නිබන්ධන ගත්තාම මේවේ අනවශ්‍ය විෂය කරුණු නැහැ. හරිද? විෂය නිර්දේශයට අදාළව පිළිවෙලට හදපු නිබන්ධන තියෙන්නේ. right? ඔයාට පිළිවෙලට වැඩේ කරගෙන යන්න තියෙනවා. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ තියරි ටික දැන් ව්‍යාපාර සංවිධාන. හරි? ව්‍යාපාර සංවිධාන පාඩමේ නිබන්ධනය ඊළඟට මාකටිං 13 වසරේ මේ පැත්තෙන් මාකට් මේ මැනේජ්මන්ට් පාඩම් ටික යනවා. අලෙවි කළමනාකරණයේ ටියුට් එක. මේකට ප්‍රමුඛතාවයක් දෙන්න. හරිද? නිකම් පුතේ දැන් සෙකන්ඩ් ෂයි කරන කෙනෙක් වුණත් ඔයාට ඇත්තටම තියරි අමතකයිනේ.
ඉතින් පුතේ ඔයා පේපර් ක්ලාස් එකකට ගියොත් වෙන්නේ ওই පේපරයත් එකක් මේ පේපර්ස් ටිකක් කරා කිව් පේපර්ස් කරාට ඔයාට තියරි ගොඩක් මිස් වෙනවනේ. හරිද? ඒතකොට ආ මේ පේපර් ක්ලාස් එකේ කරන ප්‍රශ්නෙම ආපහු සැරයක් අහවි කියලා කියන්න බෑනේ. රයිට්? එහෙනම් මම එයාලට කියන්නේ ඔයාලා තියරි ටික අනිවාර්යෙන් කවර් කරගන්න. තියරි බැරුව පුතේ අපිට කිසිම දෙයක් කරන්න බෑ. හරිද? පේපර්ස් කරන්න බෑ තියරි බැරි. රයිට්? එහෙනම් මෙන්න මේ වගේ ඔයාලට දැන් මම නිබන්ධන කීපයක් පෙන්නනවා වෙළඳාම පාඩමේ ටියුට් එක 9 10 පාඩම් දෙකට මේක ටියුට් එකයි තියෙන්නේ මේ සියල්ලම ඔයාලට ලැබෙනවා. හරිද? එතකොට බොහොම පොඩි නිබන්ධන ප්‍රමාණය මේ ඔක්කොම එකතු කරාම බොහොම පොඩි ටිකක් තමයි ඔයාලට එකතු වෙන්නේ. මේවේ අනවශ්‍ය දේවල් නැහැ. හොඳ ස්ථිරවම කියන්න. අනවශ්‍ය කිසිම දෙයක් නැහැ. මම මේ උගන්වගෙන යනකොට ඔයාට ප්‍රශ්න හදන, ඒ කියන්නේ නිතරම සාමාන්‍ය ප්‍රශ්න හැදෙන වැදගත්ම දේවල් ඒවත් ලකුණු කරලා දෙනවා. තරු ලකුණු දාම්බලා. මම උගන්වන විදිය දාන්න දරුවන් දන්නවා. හරි. ඊළඟට දැන් තියරි ටික කරනව ගමන් අපි පේපර්ස් කරන්න ප්‍රැක්ටිස් කරන්න බෑ. ඒතකොට ඔයාලට පුතේ ඒ ඉවර කරන පාඩම් වලින් මේ වගේ MCQ ටියුට්. හරිද? දැන් මේ දෙවැනි පාඩමේ MCQ ටියුට් එක. පාඩම තියරි ටික උගන්වලා ඉවර වෙලා දැන් මේ දෙවැනි පාඩමේ MCQ තියෙනවා 63ක්. හරිද? එතකොට මේ දෙවැනි පාඩමට විතරයි. මේ ටික ඔයාට කරන්න කියලා ඉක්මනට සාකච්ඡා කරගෙන යනවා. පාඩමෙන් පාඩම යුනිට් එකෙන් යුනිට් එකට වෙන වෙනම MCQ. මේ තුන්වෙනි පාඩමේ රජය හා ව්‍යාපාර පාඩමේ MCQ එක. මේක මේ මගේ මුලින්නම් කරන දරුවන්ටත් කරවනම ටිකම තමයි යා. ඔයාලට එහෙම අඩුවක් නැහැ. හරි? රජය හා ව්‍යාපාර සංවිධාන හතරවෙනි පාඩමේ MCQ ටියුට් එක. මම ඔයාලට පෙන්නන්නේ වැඩසටහන හදලා තියෙන්නේ. හරි? හතරවෙනි පාඩමේ MCQ ටියුට් එක. දැන් හතරවෙනි පාඩමේ තියරි ටියුට් එක කරනවා. තියරි ටික උගන්වනවා. ඒත් එක්කම මේකත් ඔයාගේ ළඟ තියෙනවා. ඒ තියරි වලට දාලා ප්‍රශ්න ටික මාක් කරලා දෙනවා. එහෙම තියරි පන්ති යන වෙලාවට මේ ටිකත් වෙනව වැඩි. හරිද? මේ තියරි එක මේ ඊට පස්සේ දැන් MCQ ටිකට හුරු කරවන්නනේ මේ ටියුට් එක කරන්නේ. ඊළඟට වෙනම කෙටි හා නිශ්චිත ප්‍රශ්න වලට මේ වගේ ප්‍රශ්න නිබන්ධනයක්. දැන් පළවෙනි පාඩමේ ඉඳලා හතරවෙනි පාඩම වෙනකම් ව්‍යාපාර සංවිධාන වෙනකම් තියෙන සියලුම කෙටි හා නිශ්චිත. ඔයාලා තියරි ටික ඉගෙනගෙන මේවා මේ විභාග ආකෘතියෙන්ම හදලා තියෙන්නේ. අනුමාන නෙමෙයි පුතේ සියල්ලම. අනුමාන නෙමෙයි සියල්ලම කවර් වෙනවා. රයිට්? ඔයාලට දැන් මුල් පාඩම් හතරෙන් ඔක්කොම කෙටි හා නිශ්චිත ප්‍රශ්න තියෙනවා 138ක්. ව්‍යාපාර සංවිධාන පාඩම. හරිද? මේ ඔන්න උත්තර මේවා තියරි ඉගෙන ගන්න කමං ඔයව හොඳට පාඩම් කරන ගම මේවටත් උත්තර ලියලා හොඳ පළපුරුද්දක් ගන්න ඕන විභාගෙට යද්දි. හරි? ඊළඟට ඔයාලට වෙනම සෙකන්ඩ් පේපර් එක ටාගට් කරලා පුතේ කේස් ස්ටඩි. මේ වගේ සිද්ධියක් දින මේ පේපර් එකේම උත්තර ලියන්න මේ නම් තියෙන ව්‍යාපාර සංවිධාන පාඩමට අදාළ කේස් ස්ටඩි එකක්. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට හුරු කරවන්න මේ වගේ කේස් ස්ටඩි අපි සාකච්ඡා කිරීමත් කරනවා. මේ පේපර්ස් වල මේ හැමදේම ගෙදරට එක මාසෙක ලොකු නිබන්ධන පාර්සල් එකක් එවනවා. ඊට පස්සේ මම ක්ලාස් එක කරන විදිහට පිළිවෙලට ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන එක විශේෂයි. රෙකෝඩින් බලන්න තියාගන්න එපා. මේ වැඩේ කරෙන්නේ නැහැ හැමෝම. රෙකෝඩින් ගොඩ ගැහෙන විතරයි. හරිද? කරනවා නම් හරියට එකතු වෙලා කරමු. මම මඟ පෙන්වන්න සූදානම්. පැහැදිලිද? කරනවා නම් එකතු වෙලා කරමු මේ වැඩේ. නැත්තම් අතෑරලා දාමු. හරිද? අපරාධනේ. මම වෙන මහන්සියත් අපරාධේ. ඔයාලා මේ කරන කැපකිරි මේ වියදම් කරන මුදල සහ ඒවත් අපරාධේ. හරිද? කියන්නේ කරනවා නම් අපි හරි තීරණයක් කරන් පුතේ කරමු. කොහොම බලන්න කැමති අය? මැසේජ් එකක් දාන්න. එකඟයිද? එකඟයිද?
හරි. දැන් අද ලයිව් ක්ලාස් එකේ නැති දරුවොනුත් වැඩේට සෙට් වෙන්න මේ වීඩියෝ එක බලලා අවසානයේදීම ලියාපදිංචි වෙන්න ඕන. රයිට්. ඒතර පුතේ ඔන්න ඔය විදිහේ වැඩසටහනක් තමයි අපි දැන් මේ කරන්න හදන්නේ. හැබැයි වැඩ කරන්න ඕන පුතේ. වැඩ ඉතින් මේ මාස 5 විතරයි නේද කට්ටකන්ති. දැන් මම මේ එවන හැම දෙයක්ම හරි. දැන් ඔයා ක්ලාස් V එකත් ගෙවලා අරගෙන මේ හැම දෙයක්ම ආයෙම ගෙදර මෙහෙම ගොඩ ගහගෙන තියාගෙන ඔයාගේ ලෝකේ වෙන වෙන වැඩ කර කර ඉන්නවනම් ඇත්තටම අපරාධයක් නේද? දැන් මේ පන්තියට මම බලාපොරොත්තු වෙන උපරිම ළමයි 20ක් වගේ සම්බන්ධ වෙයි. ලොකුවට ළමයි සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද අවශ්‍යතාවයේ තියෙන පිරිසන්නේ සම්බන්ධ වෙන්නේ. මට ඒ ඇතියා. මම මේ ළමයි 1000 2000ක් බලාපොරොත්තු වෙන්නේ මේ වැඩේ පටන් ගන්න. මටත් කාලේ තියෙනවා. ඒ හින්දා මම ගොඩ දා ගන්න මේක අවශ්‍යතාවයේ තියෙන කෙට උදව් කරන්න වැඩේ පටන් ගන්නවා. හරිද? එතකොට ඔයාලා මට මමත් එක්ක කතා බහ කරලා හරි ඕන වෙලාව රෑ එකද දෙකද ඔයා වැඩ කරන්න ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන් මගේ පර්සනල් නම්බර් එක මම ඔයාලට දෙනවා හැම කෙනෙක්ටම හැම එකතු වෙලා යන්න ඕන වැඩක් ඔයාලා ගැන විශේෂ අවධානයක් තියෙනවා මොකද දැන් මගේ මුලින් ඉඳන් තියරි පන්ති ඉඳපු ළමයින් මට අමුතුවෙන් හදන්න දෙයක් නැහැ යක්කු ටික වගේ උන් වැඩ උන්ට තියරි හොඳට පුළුවන් පේපර් එකක් දුන්නොත් පේපර් එක කරනවා හරිද ආයි යාළගේ හදන්න දෙයක් නැහැ රයිට් ඉතින් ඔයාත් මේ වැඩේ පටන් ගන්න හරිද අනිත් සියල්ලම පහලට දාලා ප්‍රමුඛතාවය දෙන්න මේ වැඩේට ඊළඟට අපි පාස්ට් පේපර් ටිකක් පොතේ 2011 අවුරුද්දේ ඉඳලා කරනවා. පාස්ට් පේපර් ටික කරන්නේත් මේ විදියට. ඒ කියන්නේ 12 වසරේ 2011 ඉඳන් 2024 වෙනකම් 12 වසරේ පාඩම් වලින් අහපු ප්‍රශ්න ටික වෙනම පේපර් එකක. දැන් මේ තියෙන 2011 ප්‍රශ්න පත්‍රය. හරිද? 2011 ප්‍රශ්න පත්‍රය MCQ ටික 12 පාඩම් වලින් විතරයි. වෙළඳාම් පාඩමට වෙනකම් MCQ ටික ඊළඟට හිස්තැන් පුරවන ප්‍රශ්න ටික ඊළඟට කේස් ස්ටඩි ටික. හරිද? මේ 12 11 පේපර් එක මේ 12 පේපර් එක 13 පේපර් එක වෙනම. ඒතර ඒ පාඩම් යන අතරතුරේදී ඔයාලට පාස්ට් පේපර් ටිකත් පන්ති ඇතුළේදී කෙරෙනවා. හරිද? ඒතර ඔයාලා දැන් මගේ පන්තිය තුල ලොකු වැඩ ප්‍රමාණයක් මේ විෂයට කරවනවා. ඔයාලා ඒ ටික කරන්නත් ඕනේ. ඊට අතිරේකව මම කියන්නේ දැන් සෙකන්ඩ් ෂයි එහෙම කරන දරුවෙක් ඉන්නවා නම් ඔයාට අපි හිතමු දැන් මගේ වැඩෙත් එක්කත් යන අතරතුරේ ඔයාට එහෙම තියරි එහෙම පාඩම් කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ වැඩ ටිකත් කරගන්න. හොඳ කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසිම අවුලක් නැහැ. හැබැයි අනවශ්‍ය විදියට කාලය වැය කරන්න එපා පුතේ විෂය නිර්දේශයෙන් පිට තියෙන දේවල් පාඩම් කරා. ඒක අපරාධයක්. හරිද? ඔයාලා එහෙම ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. කවදාවත් විභාගෙදී අහන්නේ නැති දේවල් පාඩම් කරා. පුතේ අපිට ගුරුවත් පොතක් දීලා තියෙනවා උගන්වන්න. A level paper එක හදන්නේ ගුරුවත් පොතේ. එහෙම නැතුව මේ වෙන වෙන පොත්පත් වලින් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕන. හරිද? ඒ වැඩිපුර ඉස්කෝලේට වඩා වැඩි දෙයක් ඉගෙනනවා කියලා එයා දක්ෂ ගුරුවරයෙක් නෙමෙයි. එයා හොඳ ගුරුවරයෙක් කියලා කියන්නේ මම නම්. හරිද? මේ ළමයින්ම සම්පූර්ණයෙන්ම නොමකට යවන. විෂය නිර්දේශයෙන් පිට දේවල් ඉගෙන ගන්නකොට. සහ මේ විෂය උගන්වන ස්ටයිල් එකක් වැදගත්. ඔයාට කරුණු පැහැදිලි කරන විදිය, උදාහරණ සම්බන්ධ කරන විදිය ඒකත් වැදගත් පුතේ. නිකන් නෝට් එකක් ලියාගෙන ගියා කියලා මේ විෂය පුළුවන් වෙන්නේ. පැහැදිලිද? රයිට් එහෙනම් ඒක තේරුම් අරගෙන අපි මේ වැඩේ පටන් ගමු. ඒ විතරක් නෙමෙයි ඔයාලට අපි අවසාන මාස දෙක වෙද්දී අපි සෑහෙන වැඩ ප්‍රමාණයක් කවර් කරගෙන තියෙන්නේ. එතකොට මේ අවසාන මාස දෙක තුලදී ඔයාලට මෙන්න මේ නිබන්ධනයත් සාකච්ඡා වෙනවා. බලන්න මොකක්ද මේ කියලා. BS වල MCQ 2000ක්. මේ හැම දෙයක්ම පෙන්වන්නේ විශ්වාසය ඇති වෙන්න. වැඩපිළිවෙල තියෙනවා. ඔයාට තියෙන ඇවිල්ලා වැඩ ටික කරගන්න. හරි. නිකන් මම මෙතනට ඇවිල්ලා කියන්නේ නැහැ මම MCQ 2000ක් කරවනවා මේ මෙන්න පොත. හරි. පාඩම් 18ම තියෙනවා. පළවෙනි පාඩමේ ඉඳලා පාඩම් 18ේම MCQ 2000ක් තියෙනවා. මේ 2000 කරන එකෙක් කියන්නේ BS වල යකෙක්කු. BS වල යකෙක්. ඌට පේපර් එකේ ප්‍රශ්නේ දැක්ක ගමන් ගේමක් නැත් චට ගාලා ලියන. MCQ 2000ක් කරවන A level paper එකේ තියෙන MCQ 30යි. ඒ 30ට නෙමෙයි. විෂය නිර්දේශය ආයි මුල ඉඳලා මතක් වෙනවා මේක කරද්දි. විෂය කරුණු නැවත නැවත මතක් වෙනවා මේක කරද්දි. හරිද? right. ඊළඟට
තව තියෙනවා ඉතින් මොඩල් පේපර් ගැන දැම්ම කියලා වැඩක් නැහැනේ. මොඩල් පේපර් කරන්න කලින් අපි තියරි ටික කවර් කරගන්න එපේ. ඒ නිසා තමයි මොඩල් පේපර් වලට හුරු කරවන විදිය අර මේ රචනා ප්‍රශ්නත් ඔයාලට වෙනම කරවන්න. හරිද? ඔන්න මම මගේ වැඩ පිළිවෙල කිව්වා පුතේ. ඕක තමයි මගේ වැඩ පිළිවෙල. ඉතින් කැමති දරුවන්ට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම දැන් ඔයාලට කියන්න හදන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලා ක්ලාස් ෆීස් ගෙවන විදිය සහ නිබන්ධනයේ ලබා ගන්න විදියත් පැහැදිලි කරලා ලියාපදිංචි වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා වැඩේ නතර කරනවා. හරිද? රයිට්. එතකොට දැන් මට කලින් විස්තර එවපු ළමයිත් ඇති. මට මතකයි දැන් ওই ප්‍රභාත් එහෙම මට විස්තර එව්වා. හැබැයි පුතේ ඒ අයත් මට නැවත විස්තර ටික එවන්න ඕන. හරිද? මම දැන් අද වෙනම ඔයාලගේ ලිස්ට් එක හදලා අදම නිබන්ධන ටික පාර්සල් කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට දැන් මේ දවස් අද හෙට අනිද්දා කුරිය නිමාඩුයි. ඊළඟට 14 වෙනිදා ඉඳලා නිබන්ධන නිකුත් කරනවා. එතකොට ඒ සතිය වෙද්දී ඔයාලට සිකුරාදා වගේ වෙනකොට හැමෝටම නිබන්ධන ටික ලැබිලා තියෙනවා. හරිද? රයිට්. එතකොට මේ පන්තියට ඔයා ලියාපදිංචි වෙනකොට මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. මේක ලියාගත්තත් කමක් නැහැ. 2025 A level speed theory 2025 A level speed theory කියලා සඳහන් කරා. හරිද? නැත්නම් 27ද 26ද කියලා මට රිප්ලයි කර කර අහන්න වෙනවනේ පුතේ. මේක පැහැදිලි වෙනවා. හරිද? 2025 A level speed theory class එක ඔයාගේ සම්පූර්ණ නම ඕන. සම්පූර්ණ නම. සම්පූර්ණ නම එවද්දී අර වාසගම එහෙම කෙටි කරාට කමන්නේ. දැන් ප්‍රභාත් නම් ප්‍රභාත් කුමාරි. හරි? ඒක අර නමේ පැහැදිලි කොටස් දෙකක් එවන්න. ඊළඟට ලිපිනය. ඉංග්‍රීසි වලින් එවන්න. හොඳේ. හරියට එවන්න ලිපිනය. ඊළඟට දිස්ත්‍රික්කය. පුතේ මේ ටික එක මැසේජ් එකක එවන්න. හොඳේ. එකින් එක දාන්න නැතුව එක මැසේජ් එකක් හදලා එවන්න. කියනවා ආයි මේ ටික ටයිප් කරන්න ඕනේ නැහැ. ඔයාගේ විස්තර ටික පිළිවෙලට දාන්න. දිස්ත්‍රික්කය. ඊළඟට WhatsApp නම්බර එක කොහොමද දානවනේ. එතකොට දුරකථන අංක දෙකක් ඕන පුතේ. normal call ගන්න පුළුවන් දුරකථන අංක දෙකක් එවන්න. හරිද? WhatsApp ඉන්න නම්බර එක විතර නෙමෙයි. ඒකට normal call ගන්න පුළුවන් වෙන්න ඕන. හේතුව කුරියර් එකෙන් ඔයාගේ නගරයට ටියුට් එක ආවම කෝල් එකක් දෙනවා. අද ගේන්නද කියලා අහනවා. හරිද? එතකොට මේ කෝල් එක ආන්සර් නොකරොත් ආපහු සැරයක් දවසක් විතර බලලා මට ටියුට් එක රිටර්න් කරන්න. ඉතින් අපරාධේ මං සල්ලි ගෙවලා එවන්නේ ඒවා. හරිද? රයිට්. එතකොට ඔයා ඒ විදියට ලියාපදිංචි වෙන්න විස්තර ටික එවන්න. මෙන්න මේ මගේ පර්සනල් නම්බර් එකට 071 77 31 228 77 31 228. හරිද? මේ නම්බර් එක සේව් කරලා තියාගන්න. මම මේ ළමයි සේව් කරලා තියෙන විදිය තමයි වන්නේ. ඔන්න ඔහම ළමයි සේව් කරගන්න. 77 31 228ට මේ විස්තර ටික අද රැයටම දාන්න. රෙකෝඩින් එක බලලා ඉවර දරුවොත් රෙකෝඩින් එක බලලා ඉවරනු ගමන්ම දාන්න. එතකොට නිබන්ධන ළඟ තියෙනකොට අපිට ඉක්මනට වැටික් කරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මේ තියරි ඊට පස්සේ පේපර්ස් සහ අනෙකුත් ප්‍රශ්න නිබන්ධන මේ සියල්ලම රයිට් පිළිවෙලකට පාර්සල් කරලා ගෙදරට කුරියර් සේවාවක් කරහා එවනවා. එතකොට පුතේ ඔයා නිබන්ධන පාර්සල් එක ගන්න ඕන පන්ති ගාස්තුව ගෙවලා. ඔයාලට බැංක් account වලට ට්‍රාන්ස්ෆර් කරන්නවත් බැංකුවට ගිහිල්ලා මුදල් ගෙවන්නවත් අවශ්‍ය නැහැ. පන්ති ගාස්තුව ඔයා කුරියර් එකේ ගෙදරට ටියුට් එක ගෙනත් දෙන කෙනාටම දෙන්න. හරි? එතකොට ඒක මට අය වෙන මොකද ඒක ගැන කිසිම ඒ කියන්නේ මේ සිස්ටම් එක හදලා තියෙන ඔන්ලයින් ක්ලාස් වලට ඔයා ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ඔයාගේ නමින් පන්ති ගාස්තුව අය වෙනවා. හරිද පුතේ? ඒ විදිහට තමයි ඉතින් මේ තියරි ක්ලාස් එකේ වැඩසටහන යන්නේ. ඉතින් ඔයාට මේ ස්පීඩ් තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න තියරි කිව්වට දැන් මම ඔයාට වැඩපිළිවෙල පැහැදිලි කරා. රයිට්? සම්පූර්ණ රිවිෂන් එකක් යනවා. ඔයාට මේ වෙනුවෙන් මාසෙකට රුපියල් 3000ක් විතරයි අය කරන්නේ. හරිද? ඔයා දන්නවා මේ මුදලට මෙච්චර වැඩ ප්‍රමාණයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හරිද?
ටියුට් එවන්න ඕන පුතේ ගොඩක් ටියුට් එවන්න ඕන. ඉතින් ඒව කුරියර් කරන්න ඕන. රයිට්. එතකොට ආයිම මේකට ඔයාට ඩිලිවරි ගාස්තු එහෙම ගෙවන්න අවශ්‍ය නැහැ. හොඳේ. සත පහක්වත් වැඩිපුර ගෙවන්න දෙයක් නැහැ. ඔයාට මේ මාස පහ තුල මේක ආයෝජනයක් කියලා හිතන්න රුපියල් 3000ක් විතරමයි ඔයාට ක්ලාස් ෆී එක යන්නේ. මේ ක්ලාස් එකට සම්බන්ධ වෙයි. හරිද? රයිට්. එතකොට අපි නිබන්ධන ලැබුණම ක්ලාස් එක උදේවරුේ තමයි පටන් ගන්නෙ. අපි ආරම්භක දිනයේ විදියට පුතේ දාගෙන ඉන්නේ මැයි 19 සඳුදා. මැයි 19 සඳුදා. ඔව් 19 සඳුදා උදෑසන උදෑසන 8 ඉඳලා 10 වෙනකම් කරනවා. ඉන්ටර්වල් එකක් අරගෙන 10:30 ඉඳලා 12:30 වෙනකම් කරනවා. මේ ඉන්ටර්වල් එක අතරතුර ෆෝන් charge කරගෙන ඒ පොඩ නිදහසේ ඉඳලා ආයිම සම්බන්ධ වෙන්න. මොකද ඔන්ලයින් පන්ති යන එක දිගටම කරගෙන යන්න අමාරුයි. හරිද? ඒ කියන්නේ ඔයාලට පැය 4ක කාලයක් පළවෙනි දවසේදී මේක කවර් වෙනවා. මෙදාට අපි පන්තිය පටන් ගන්නවා. එදාට පටන් ගන්නකොට ඊළඟ දවස කවද්ද කියලා දැනුවත් වීම කරන්න. හරිද? ඒ සතියේම 12 පාඩම් ටික වෙනමයි 13 පාඩම් ටික වෙනමයි කරනවා. හරිද? දැනට මුල් අපි මේ මාසෙදි මැයි මාසෙදි දවස් දෙකකදී පන්ති ආරම්භ වෙනවා. ඊළඟට පේපර් සාකච්ඡාවත් පටන් ගත්තාම දවස් 3කට යනවා. ඉතින් ඔයාට බස් වල රස්තිය ආදු වෙන්න දෙයක් නැහැ. මම ක්ලාස් එක දාන වෙලාවට සම්බන්ධ වෙන්න විතරයි තියෙන්නේ. රයිට්? පැහැදිලිද වැඩි? රයිට්? මුලින් ඉඳලම අපි පිළිවෙලට කරගෙන යන්. ඔයාට තියෙන මම මෙහෙන් වැඩ ටික කරලා දෙනකොට ඔයාටත් ගෙදර වෙලාවක් වෙන් කරගෙන එදිනෙදාම උගෙන ගන්න දේවල් ටික එදිනෙදාම අපි පාඩම් කරමු. එහෙම කරොත් ඔයා දානම BS වලට සුපිරි ඒකක්. සුපිරි ඒකක් දාන්න. හැබැයි හොඳට මතක තියාගන්න. මේ සබ්ජෙක්ට් එක විතරක් කරගෙන මදි. අනේ එහෙමනම් කරන්න එපා. ඒ කියන්නේ ඔයා මට ඒකක් ගත්ත කියලා අන්තිමට කිව්වට පුතේ මට සතුටක් දැනෙන්නේ නැහැ. ඔයා කැම්පස් සිලෙක්ට් කියලා කියනවා නම් මං අන්න ඒකට කැමතියි. ඔයා BS වලට ඒකක් ගත්ත කියලා මට ඒකෙන් සතුටු වෙන්න බෑ. ඇත්තටම බෑ වැඩන්නේ. මොකද්ද කරන්නේ BS වලට ඒකක් අරගෙන? හරිද? වැඩක් නැහැ. ඔයා විෂයන් තුනම මේ වගේ පිළිවෙලකට කරගත්තොත් අන්න ඒක තමයි තියෙන වටිනාකම. පැහැදිලිද? රයිට්. ඉතින් ලොකු කැපකිරීමක් ලොකු මහන්සියක් එක දිගට මේ වගේ වැඩක් කරනවා කියන්නේ ලේසි නෑ. හරිද? ඒ හින්දා මගේ පැත්තෙන් මම කම්මැලි නැතුව ඔයාට නීට් එකටම වැඩ ටික කරවනවා. ඔයාගේ පැත්තෙන් මේකට සක්‍රියව සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ලයිව් ක්ලාස් එකේ. දැන් මේ පැය 4ක් විතර රෙකෝඩින් බලන් තියාගන්න බෑ. වැඩ ගොඩ ගැහෙන. එතකොට ඔයා කරන්නේ එතකොට. ලයිව් ක්ලාස් එකේ ඉන්නවනේ පැය 4. පැය භාගයක ඉන්ටර්වල් එකකුත් දෙනවා. හරිද? ඉන්න ඕන පුතේ. දැන් ඔයාලට මේ දැනට මම කියවන රෙජිස්ටර් ලොකු ළමයි ප්‍රමාණය රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඒ රෙජිස්ටර් වෙන ළමයින්ට මේ දවසේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා නම් අපි ඒක කතා බහ කරලා වෙනස් කරගමු. තව දවස් තියෙනවා මට ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම දවසක් බලලා දාගමු. හොඳයි. අපි දැනට දවස් දාගෙන ඉන්නේ. මොකද එතකොට නිබන්ධනත් ඔයාගේ අතේ තියෙන. දැන් 14 නිබන්ධනය වෙනවා. ඒ කියන්නේ බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ওই දවස් තුන ඇතුළත නිබන්ධන පාර්සල් එක ලංකාවේ කොහේ හිටියත් අතට හම්බ වෙනවා. ඊගව සතිය අපි සම්තා ඉඳලා වැඩේ පටන් ගන්න තියෙනවා. හරිද? එතකොට ඔයාලට මේ මාසෙදී දැන් මුල් සතියේ දවස් දෙකක් ගත්තට මම තව අතිරේක දවස් කිහිපයකුත් දාලා මේ මාසෙ ඉඳලා පටන් ගත්තා වගේ වැඩ ටික කවර් කරලා දෙනවා. පැහැදිලිද පුතේ? රයිට්. එහෙනම් ඔන්න මම සියල්ල දැනුවත් කරා. එතකොට ඔයාට තියෙන්නේ මම කියන්නේ අනිත් සියලුම දේවල් අයින් කරා. පරණ පන්ති වලට යුත් තියෙනවා නම් අයින් කරන්න කමන්නේ අයින් කරන්න. හරිද? ඒක ඔක්කොම අයින් කරලා දාන්න. right second ඔයා first කලින් first ඔයාගේ first shy එකනේ. මේ කියන්නේ second shy දරුවෙට first shy එකේ ඔය තියෙන paper කඳුව අයින් කරලා දාන්න. කෙරුන්නේ නැහැනේ වැඩේ හරියට. ඕවා ආයි පොත් මේසෙට ගොඩ ගහගෙන ඉඳලා වැඩේ කෙරෙන්නේ නැහැ. අපි මේ ටිකින් වැඩේ ටික පිළිවෙලට කරගෙන යන්න. පැහැදිලිද? හොඳයි. එහෙනම් ওই ටික තමයි පුතේ ප්‍රධාන වශයෙන් මම පැහැදිලි කරන් තියෙන්නේ. ඉතින් අවසාන මාස පහේ මේ වගේ පන්ති ගාස්තුවකට මෙහෙම ගාස්තුවක් දැන් සාමාන්‍යයෙන් මම තියරි පන්තිය කරන් රුපියල් 2000ට හරි රුපියල් 2000යි අය කරන්නේ. නමුත් මේ සියල්ලම කරද්දී ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් කවර් කරගෙන ඔයාලට දෙන්න පුළුවන් උපරිම
අගය ඒවට දෙන්න පුළුවන් උපරිම සාධාරණ අගයකට තමයි මේ වැඩේ පටන් ගන්නෙ. ඩිලිවරි ගාස්තු ආයි අතර එක වගේ වන් දෙයක් නැහැ. හරිද? මේක ඔයාගේ ජීවිතේ කරන ආයෝජනයක් කියලා ගෙදර අයටත් පැහැදිලි කරලා දීලා මේක ආයෝජනයක් කියලා හිතන්න. හැබැයි පුතේ මෙහෙමයි. මම ඇත්තටම මේ මුදල් අරගෙන මේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න එහෙම අදිෂ්ඨානෙන් නෙමෙයි. මම හරි කැමතියි මේ අන්තිම කාලේ ගේමක් ගහන ඇවුන්ට මඟ පෙන්වන්න. හරිද? මම කියන්නේ මට ළමයි ගොඩාක් ඉන්න ගුරුවරයෙක් කියලා. මම ළමයි ගොඩාක් ඉන්න ගුරුවරයෙක් නෙමෙයි. මගේ දැන් 2026 A level පන්ති ගත්තත් උපරිම ළමයි 60ක් වගේ තමයි ඉන්නේ ඔන්ලයින් පන්ති වල. හැබැයි 60 ගැනම හොඳට හොයලා වැඩේ කරවන්න. හරි. එතකොට ඔයාලා ගැනත් එහෙමයි. හරිද? එහෙනම් එකතු වෙන්න වැඩේ කරන්න අපි සුපිරි ගේමක් ගහමු. විෂයන් තුනම මේ විදිහට පටන් ගන්න ඕන. රයිට්? එහෙනම් ඔයා රෙජිස්ටර් වෙන්න ඔයාට පොයෙන් පස්සේ නිබන්ධන ගෙදරට එවනවා. තවදුරටත් මම උගන්වන විදිහ එහෙම ඕනනම් බලන්න ඕන නම් channel එකේ තියෙනවා බලන්න. ඒව කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? කිසිම අමලක් නැහැ. ඒ වගේම ඔයාගේ යහළුවොත් ඉන්නවනම් පුතේ මේ වෙද්දි වැඩේ අවුල් කරන් ඉන්න කවුරු හරි කෙනෙක් සම්බන්ධ කරන්න මේ වගේ වැඩකට ඌටත් ගොඩ යන අවස්ථාව හදලා දෙන්න. ඒක තමයි නියම යාළුකම කියන්නේ. එවන් අපේ පන්තියට මෙන්න මෙහෙම වැඩක් සෙට් වුණා මෙහෙම ක්ලාස් එකක් තියෙනවා වරෙන් අපි දැන් පිස්සු නැටු ඇති මේ වැඩේ අපි කොහොම හරි කරගමු කියලා යොමු කරන්න. ඒ වගේම ඔයාලට වෙනත් ක්ලාසස් මොනවා හරි accounting, econ එහෙම තියෙනවා නම් ක්ලාස් එකක් හරි නැති මට මැසේජ් එකක් දාන්න මම ඒවටත් ඔයාලට ක්ලාසස් ටිකක් කියන්නම් ගිහිල්ලා බලන්න. වැඩපිළිවෙල හොඳයි නම් එච්චරයි. වැඩපිළිවෙල බලන්න. නිකන් මේ හුරතල් වෙවි ඉඳලා හරියන්නේ නැහැ. හරි. දැන් accounting ගිහිල්ලා මේ හුරතල් වෙනවා නිකන් සමීකරණ, පාලන ගිණුම් ඊට පස්සේ මූලික සටහන් පොත් මේ හුරතල් වෙලා හරියන්නේ. ඒ ටික ඉක්මනට වැඩේ කරලා බරපතල ටික කෙරෙන්න ඕන ඉක්මනින්. සමාගම්, අවුල් ව්‍යාපාර ඒවා අන්තිම මාසේ කරලා හරියන්නේ. මේ වැඩපිළිවෙල බලලා ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න. තේරුණාද? හොඳයි. දැන් එහෙනම් මම පොඩි වෙලාවක් දෙන ඔයාට මේ හා සම්බන්ධව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. chat එකට දාන්න මම උත්තර දෙන්නම්. මගේ පැහැදිලි කිරීම ඔච්චරයි අද. සහ ඔයාට අපේ වැඩසටහන ගැන එහෙම කියන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයාට හිතට දැනුණු දෙයක් තියෙනවා නම් ඔයාට යෝජනා මොනවා හරි චෝදනා රයිට් ඕන දෙයක්. මම මෙතන හිටපු දැන් මුලින් ඉඳන්ම ළමයි ටිකක් හිටියනේ. එයාලගෙන් පොඩි අදහසකුත් අපි මේ පටන් ගත්ත වැඩේ ගැන බලාපොරොත්තු වෙනවා. දාන්න බලන්න එහෙනම්. ඒ අතරේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි එහෙනම් හරි පුතේ. එහෙනම් ඔන්න ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් තවදුරටත් මට මැසේජ් එකක් දාන්න. මේ තියෙන මගේ පර්සනල් නම්බර් එක. රයිට්. එහෙනම් මේ වැඩෙත් එක්ක එකතු වෙන්න කැමති දරුවන් ඉන්නවා නම් මුල ඉඳලා පිළිවෙලකට අපි මේ සාර්ථක අවසානයක් දකින්න. ඒ උවමනාව තියෙන කැපවීමෙන් මෙතන අංගයකට කැපවීම තියෙනවා. කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් කැමති දරුවන් එකතු වෙන්න මේ වැඩසටහනත් එක්ක මේක ඔයාගේ ජීවිතයට හම්බුණ හොඳම අවස්ථාව. හරිද? ඒ අවස්ථාව මගහැර ගන්න එපා. තව කල් දාන්න එපා මේ වැඩේ පටන් ගන්න. ප්‍රමාණවත් කාලයක් තියෙනවා හරියට වැඩේ පටන් ගන්න. රයිට්. එහෙනම් පුතේ ලියාපදිංචි වෙන්න ඔයාගේ මේ විස්තර ටික සම්පූර්ණ නම ලිපිනය දිස්ත්‍රික්කයේ දුරකථන අංකය මට කලින් විස්තර දාපු දරුවොත් එවන්න මම වෙනම ලිස්ට් එකක් හදා ගන්න ඕන ඇත්තටම ස්පීඩ් තියරි කියලා සඳහන් කරලා පිළිවෙලට මේ විස්තර ටික එවන්න. හරිනේ? රයිට්. එහෙනම් අපි අදට මෙතනින් වැඩේ අවසන් කරනවා. අපි පන්ති ආරම්භ කරනවා මේ මාසේ 19 වෙනි සඳුදා නිබන්ධන මේ සියලු නිබන්ධන ඔයාගේ නිබන්ධන අතැතිව අපි ලස්සනට 12 13 වැඩ ටික ආරම්භ කරනවා. හරිනේ? රයිට්. ඒ වගේම ඔයාට මම කිව්වේ නෑ රෙකෝඩින්ග්ස් ලබා දෙනවා එන්න බැරි වුණ දරුවන්ට රෙකෝඩින් එක දෙනවා ඉතින් බලන්න. හරිද? ඒ පහසුකමක් තියෙනවා. නමුත් ලයිව් ක්ලාස් එකේ අනිවාර්යෙන් ඉන්න ඕන. හරි. එහෙනම් ඔන්න මේ ස්පීඩ් තියරි පන්තිය ගැන මම පැහැදිලි කිරීමක් කරා. රයිට්. එහෙනම් අදට මෙතනින් වැඩ කටයුතු මම අවසන් කරනවා. හරිනේ පුතේ? රයිට්. එහෙනම් හැමෝටම ආයුබෝවන්. උත්සාහයි අපි හොඳට වැඩ ටික කරගමු.